දිට්ටුවක් වුණාට ඕ වෙලාවේදී කලාවේ ආසන්නයේ බස් රථයක් සිරවී තිබුණාට පසුව මා දැක්කා විනාඩියෙන් විනාඩිය සමහර മന്ത്രിවරු පෝස්ට් නේද නිකුත් කරන්න පටන් ගත්තා. දැන් මේ විදිය දැන් මෙතන දැන් බස් එකේ ජනේල ගාවට වතුර ඇවිල්ලා දැන් ජනතාව වහලේ උඩ. හැබැයි අපි මොකද්ද කරේ? අපි කිසිවක් ගැන සැලකිලිට භාජනය නොකර රාජ්‍යයකට අපේ වගකීම ඉටු කරා. අපි කොහොමද හෙලිකොප්ටර් එතනට ගෙන යන්නේ? ඒ හෙලිකොප්ටර් ළඟට යනකොට වහලේ ගලවගෙන එනවා. එහෙනම් අපි කොහොමද ඊට වඩා ලොකු නාවික යාත්‍රා ගියන්නේ? ඒ නාවික යාත්‍රා ගියන ගුවන් යාන යන්න ඕන චයිනා බීට. ඒකට යන්න බෑ. නම් ටක් රථයක ගියන්නේ කොහොමද? අපි මෙහුන් දියත් කරගෙන ඉන්නකොට එවැනි ත්‍රාසජනක ප්‍රවෘත්ති විනාඩි නිර්මාණය කරන තත්ත්වයක් තිබුණා. නමුත් අපි ඒවා දෙස නොබලා වැඩ කටයුතු කරමු ඊට. දැනුත් එහෙමයි. දැනුත් මා දැක්ක ළමයි 300ක් පිළිබඳ සාකච්ඡාවක්. මම ඔබට කිව්වා කවුද ඉන්නේ කියලා. 208ක් ඉන්නවා. මීට අමතරව කාර්ය මණ්ඩලය ඉන්නවා. එතකොට මේක තමයි ඇත්ත කතාව. ඒතර ඉන්නේ කවුද? කැඩෙට් නිලධාරීන්, නිලධාරීන්, ජේෂ්ඨ නාවිකයන් සහ නාවිකයන්. එනිසා මම හිතනවා හැම විටම මේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි. රාජ්‍යයක් තියෙනවා, ළමයි අනතුරේ ඉන්නවා. මේ රාජ්‍යයේ ළමයි ගැන නොහිතා වැඩ කරමින් ඉන්නවා. ඔය වගේ නිකන් අර ඒ මොහොතේ කියන්නේ ඔවුන්ම දන්නවා ඔවුන් විසින් ඒ කරන කතාව තව මොහොතකින් අසත්‍යයක් වෙන බව දන්නවා. හැබැයි මොකද කරන්නේ? ඒ අසත්‍යයක් වුණත් එය දන්නේ නැහැ වගේ නැවත අර වගේ ප්‍රවෘත්තියක් හදනවා. මේක තමයි උන්ගේ කලාව. මම හිතන්නේ ඒක පළවෙනි වතාවට ජනතාව ඒකට සවන් දේවි, ජනතාව ඒකට අනුගත වේවි. දෙවෙනි වතාවේ තව ජනතාව හැබැයි හැමදාම ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔවුන් විසින්ම ඔවුන්ගේ තිබෙන ඔවුන් පිළිබඳ තියෙන විශ්වාසය බිඳවට්ටමින් තිබෙන නිසා මම හිතන්නේ අපි ඒක සැලකට භාජනය කරනවා. නමුත් අපි සැලකට කරන්න ඕන මෙවැනි වෙලාවකදී දේශපාලන පක්ෂ පුරවැසියන් හැටියට මොන ආකාරයේ මැදිහත් වීමට අපි යා යුතුද කියන එක. ඒ පිළිබඳ තමයි අපි සමාජයකට අපි අවධානය යොමු කරන්න ඕන කියලා මම හිතනවා. මම දැක්ක තව ප්‍රවෘත්තියක් නිර්මාණය වෙලා තිබුණා මේ සිදුවන අපේ මුහුදු සීමාවේ කියලා. ප්‍රහාරයෙන් අපේ මුහුදු සීමාව නෙවෙයි අපේ ජාතික ජල තීරය අපිට හිමි ජාතික ජල තීරය මුහුදු සතවුම් 12යි. ඒ ප්‍රහාරය සිද්ධ වුණ ඊට වඩා ඔබ්බෙන් හැබැයි ආර්ථික කලාපය තුල. ආර්ථික කලාපය තුල අපිට තියෙන ආර්ථික අයිතිවාසිකම් විතරයි නැව් ගමනාගමනය කරන්න අපෙන් අවසර ගන්න ඕනේ. එම කලාපේ යුද්ධයක් යනවන යුද්ධ කරන්න අපෙන් අවසර ගන්න ඕනේ. ඒ නිසා මම හිතනවා අර ඒවත් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරමින් අපේ මුහුදට ඇවිල්ලා පහර දුන්නා. පහර දීලා යනකම් අපි දන්නේ වගේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. එඳ හැම විටම උත්සාහ කරනවා යම් සිදුවීමක් සිද්ධ වුණාම ඒ සිදුවීමෙන් Tamanට ඊටමත් ලාභ පටු දේශපාලන අරමුණක් ඉටු කරගන්නේ කොහොමද? මේක අද නෙවෙයි මතක තබා ගන්න. හරිද? පාකිස්තානය සහ ඉන්දියාව අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් මතුවෙනකොට මේ සාකච්ඡාව ගොඩ නැගුවා. එක්සත් ජනපදයේ විසින් බදු පිළිබඳව සාකච්ඡා වෙනකොට මේ කතාව ගොඩ නැගුවා. දිට්ටු ආපු වෙලාවේ මුළුමනින්ම සංවාදය ගොඩ නැගුවා. බේරාගත හැකි තිබීදි කරන්න බැරුණා. මුළු සංවාදෙම මිනිසු 1000කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිලා සාතුරුදහන් වෙලා නිවාස විශාල ප්‍රමාණයක් මුළුමනින්ම අවතැන් වෙලා ලක්ෂ 21ක ජනතාවට බලපෑම් ඇති වෙලා හැබැයි සාකච්ඡා වෙලා තිබුණ කුමක්ද? එඳ අර හැම ව්‍යසනයකදීම ඒක ස්වභාවික ව්‍යසනයක් වේවා නේද? කවර හෝ අර්බුදයක් වේ හැම අර්බුදයක් මේගොල්ලෝ ඒක ජාත්‍යන්තර විසින් සිදුවන යම් ගැටුම්කාරී තත්ත්වයක් හැම එකකම ඔවුන් ඊට හොඳින් සිත් පිනා යමින් ඒකේ යම් වාසියක් උකහා ගන්න දරන උත්සාහයක් තියෙනවා. මා ඊයේ සහ අද සමහර മന്ത്രിවරුන්ගේ දේශපාලන නායකින්ගේ හැසිරීම දෙස බලුවාම තිබුණේ ඒ සිත් පිනා යන යටි සිතේ පොඩි සතුටක් සහිතව කරන ප්‍රකාශන තමයි අපි දැක්කේ. ඉතින් මම අපි මේ පිළිබඳව කනගාටු වෙනවා.